සුබ දවසක් හැම දිනාටම. මිනිස්සු වාට කියලා නැද්ද? ඔයා දැන් හරි වෙනස් වෙලා. ඉස්සර වගේ නෙමෙයි. මට වෙනස්කම් කරන්න එපා. ඔයා දැන් වෙනස්. මේ වගේ වචන ඔයාට මිනිස්සු කියලා ඇති. ඔයාගේ ළඟම ඉන්න අය, ආදරණීය අය නැත්තම් සමහර විට ඔයාටත් වෙන්න ඇති. ඔයා වෙනසක් කරගෙන තියෙනවා කියලා. යම් වෙනස්කම් තමයි ඔයාගේ ජීවිතය ඇතුලේ, ඔයාගේ වටපිටාවේ, ඔයාගේ පරිසරය ඇතුලේ වෙලා තියෙනවා කියලා ඔයාට දැනෙන්නේ නැති. ඇත්තටම වෙනස් වීම නරක දෙයක්ද? දැන් වෙනස් වීම කියන එක අවශ්‍යයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න, ජීවිතය ගත කරන්න, සමාජයක් පවතින්න, එහෙමත් නැත්නම් ආර්ථිකයක්, සමාජයක්, ආයතනයක්, ව්‍යාපාරයක් මේ ඕන දෙයක් පවතින්න වෙනස් වීම කියන දේ අවශ්‍යයි. වෙනස් වීමක් තිබුණ නැත්නම් ඒ ලෝකේ පැවැත්ම නැත්නම් ඒ තියෙන తত্ত্বය ඒ ආකාරයෙන්ම පැවතීම තුල ලෝක පැවැත්ම නැතු වෙනවා. ඒත් මිනිස්සු වෙනස් වීමට හරි බයයි. වෙනස් වීමට හරිම බයයි. ලෝකේ අපි හිතමු දැන් පහුගිය කාලේ කතා කරපු හොඳ භෝගයක් ගැන, ප්‍රසිද්ධ භෝගයක් ගැන පොල් කියලා. පොල් ඉතාම ප්‍රයෝජනවත් ශාකයක්. ඒත් මේ මුළු ලෝකේ පුරාම තිබුණේ පොල් ගස් විතරක් වුණා නම් ඒක කිසිම ලස්සනක් ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ. විවිධත්වයක් පවතින්නේ නැහැ. අපි අහලා තියෙනවා ලෝකෙ මේ වෙනස්කම් වලට මුහුණ දෙන්න බැරි වෙච්ච සත්තු, ඩයිනෝසෝර්ස් වගේ සත්තු, නැත්නම් මහා දැවැන්තයෝ ක්ෂණයකින් ලෝකෙන් වඳ වෙලා ගිහිල්ලා තියෙනවා, ලෝකෙන් ඉවත් වුණා, ලෝකෙන් නැති වෙලා ගිහිල්ලා තියෙනවා කියලා. ඒත් මේ වෙනස් වීමට හැමදාම ප්‍රතිචාර දක්වන, පරිසරයත් එක්ක වෙනස් වෙන, පරිසරයේ වෙනස්කමට අනුගත වෙන කටුස්සා වගේ සත්තු හැමදාම අදත් මේ ලෝකේ අපේ ගෙවත්තේ ගහක් උඩ ජීවත් වෙනවා. ඒ වෙනස් වීමේ තුල අනුගත වීම, වෙනස් වීමට කැමති වීමත් එක්ක ලැබුණු ප්‍රතිලාභය තමයි පැවැත්ම කියන එක. ඒත් මිනිස්සු වෙනස් වීමට හරි බයයි. වෙනස් වීමට කැමති නෑ. කෙනෙක් වෙනස් වෙනවට අනිත් අය කැමති නෑ. වෙනස් වීමක් කරන්න ගියම ඔබට යම් වෙනස්කමක් ජීවිතේ, ඔබගේ ආයතනයේ, ව්‍යාපාර ආයතනයේ, සමාජයේ, ගී ඇතුලේ, පෞල් ජීවිතයේ වෙනස්කමක් කරන්න ගිය ගමන් ඒ වෙනසට භාජනය වෙන පිරිස, ඒ වෙනස දකින අය හැම කෙනෙක්ම ඊට විරුද්ධව ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ඊටාත්ම හොඳ දෙයක් වුණත් වෙනස්කමක් කළාම මිනිස්සු වෙනසට බයයි. මිනිස්සු වෙනස්කමට හරි බයයි. මිනිස්සු ජීවත් වෙන සීමාව ඇතුලේ, ඒ ජීවත් වෙන යාගේ පරිසරය ඇතුලේ හරිම සුව පහසු ආකාරයෙන් තමයි ජීවත් වෙන්නේ. යම් වෙනසක් සිද්ධ වුණොත් ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒ වෙනසට වුන් අකමැති නිසා. අපි උදාහරණයක් ගත්තොත් ඔය කාලේ ලංකාවේ පොහොර ප්‍රශ්න හිතුවොත් ලංකාවේ කාබනික පොහොර භාවිතා කිරීම හොඳ දෙයක්. නමුත් මේ වෙනස්කම් කරන්න ගිහිල්ලා ආපු ප්‍රතිචාරය තමයි සම්පූර්ණයෙන්ම ඒ වෙනස්කම කරන්න ගිය පිරිස අඩා වැටුණු එක සහ ඒ වෙනස්කමට ප්‍රතිචාර දක්වපු විදිය අපි හැම කෙනෙක්ම දැක්ක. වෙනස්කම් සිදු කරන්න ඕනේ. වෙනස්කම් අවශ්‍යයි. නමුත් මට හිතෙනවා මගේ යෝජනාව වෙනස්කම කළමනාකරණය කළ යුතුයි කියන එක. වෙනස කළමනාකරණය කළ යුතුයි. වෙනස කළමනාකරණය නොකර ඉදිරිපත් කිරීම ඇතුලේ ඇති වෙන්නේ ප්‍රතික්ෂේපීමක් විතරයි. පවුල ඇතුලේ වුණත්, ව්‍යාපාර ආයතනයක වුණත්, රාජ්‍ය ආයතනයක වුණත්, රාජ්‍ය ප්‍රතිපත්ති, අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ, රටේ ආර්ථිකය වෙනස් වෙන්න ඕනේ, මේ හැම නීතිය, මේ හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනේ. නමුත් යම් වෙනස්කමක් කරපු ගමන් ඊට ප්‍රතිවිරුද්ධව මිනිස්සු ගොඩාක් ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ඒ වෙනස කළමනාකරණය කළ යුතුයි. ඒ වෙනස එල්ලන මිනිසුන්ටම ඒ වෙනස අවශ්‍යයි කියලා දැනෙන තෙක් ඒ වෙනස කළමනාකරණය කළ යුතුයි. මේ වෙනස ඒ වෙනස් වෙන පාර්ශවයන් ඉල්ලපු දේ, ඒ වෙනසේ යෝජනාව ඒගොල්ලන්ගේ, ඒ වෙනස ඔවුන්ගේ දෙයක් බවට පත්වන තෙක් වෙනස කළමනාකරණය කරගත යුතුයි. වෙනස කළමනාකරණය කර ගැනීම ලොකු විෂයක්. ඉතාමත් හොඳින් අධ්‍යයනය කරලා කරන්න ඕන. ඉතාම රසවත් විෂයක් තමයි වෙනස කළමනාකරණය කර ගැනීම කියන එක. වෙනසක් අපිට කළමනාකරණය කරගන්න පුළුවන් නම් ඒ වෙනස ඇතුළේදී අපි බලාපොරොත්තු වුණු උත්තරය ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙම නැතුව මේ කළමනාකරණයකින් තොරව එකවර ශනිකව ඇති කරන වෙනස්කම් තුලින් ඇති වෙන්නේ ප්‍රතිවිරුද්ධතාවයක්, හිතවිදීමක් සහ සමහර විට වෙනස්කම් කරපු ආයතනය හෝ පුද්ගලයා හෝ ඒ ප්‍රතිපත්තිය විනාශ වී යාමක් තමයි සිදු වෙන්නේ. ඒ නිසා අපිට යමක් වෙනස් කරන්න අවශ්‍ය නම් ඒ වෙනස අපිට දැනෙන්න, පරිසරයට දැනෙන්න, ඒ වගේම සමාජයට දැනෙන්න වෙනස් කළ යුතුයි. ඒ ඔවුන්ටත් නොදැනෙන්නම තමයි ආරම්භ කළ යුත්තේ. ඒ සඳහා යම් කළමනාකරණයක්, ඒ වෙනස ඔවුන්ගේ එකක් බවට පත් කරන්න ඕන. ඒ වෙනස ඔවුන් තුලින් පැමිණි එකක් බවට පත් කරන්න ඕනේ. ඔවුන් සෙවූ වෙනස ඒ බවට පත් කරන්න ඕනේ. එහෙම කරගන්න පුළුවන්කමක් ලැබුණොත්, එහෙම කිරීමේ හැකියාවක් අපිට තිබුණොත් මේ වෙනස කළමනාකරණය කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. අපි තව දවසක කතා කරමු මේ වෙනස කළමනාකරණය කරන්නේ කොහොමද? පවුල ඇතුලේ, ඔබගේ ජීවිතය ඇතුලේ,
ඒ වගේම ආයතනයක් ඇතුලේ ව්‍යාපාර ආයතනයක රාජ්‍ය ප්‍රතිපත්තියක ඕනෑම දෙයක වෙනස කළමනාකරණය කරගෙන ඒ වෙනසට හැමදෙනාම එකතු කරගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරමු. හොඳ වෙනසක් අවශ්‍යයි ජීවිතයට. මිනිස්සු වෙනස් වෙන්න ඕනි. හැම දවසකම හැම මොහොතකම වෙනස් වීම කියන දේ අවශ්‍යයි. ලොව නොනැසී පවතින එක දෙයක් තමයි වෙනස් වීම කියන දේ. බොහොම ස්තුතියි.